සමහර අය ඉන්නවා ඒ කියන්නේ මේ ඒගොල්ලෝ ඉපදිලාම ඉන්නේ තව කාගේ හරි ජීවිතයක අඩුවක් පුරවන. ඒක ගැන මම මේ පොඩි එකක් කියවුවා ලිපියක්. ඒ කියන්නේ ඒ ගැහණු හෝ පිරිමි ඒගොල්ලන්ට ලයිෆ් ටයිම් එක ලව් එකක් හම්බෙන්නේ නැහැ. මැරේජ් එකකට යන්නේ නැහැ. සමහර විට ඒගොල්ලෝ ඒ ජීවිත කාලෙම කරලා තියෙන්නේ අරයන් පොඩි අම්බලන් වල ඉන්නවා වගේ. දැන් ඔයාට ඕන කාලේ මං ඔයාගේ දුක අහගෙන ඉන්නවා. ඔයා ආයි සෙටල් වුණාම ඔයා මට ටටා කියනවා මම යනවා. මං හුදකලා වෙනවා. ආයි මම ඉන්නවා අර අපි කියන්නේ සෆර් කර කර ඉන්නවා. ආයි කාගේ හරි දුකක් අහනවා. ඒ මනුස්සයාගේ ජීවිත කාලේ වැඩි හරියක්ම කරලා තියෙන්නේ අනිත් මිනිස්සුන්ට දුකට හයියක් වෙන එක. එයා ෆිලර් කෙනෙක්. ඉතින් එහෙම ෆිලර්ස් නැත්තම් අර වා කියපු ගොඩක් මිනිස්සුන්ට සුයිසයිඩ් කරගන්න වෙයි. රිදුනත් නිහඬ වෙලා බලා උන් මිනිස්සු වැරැද්දක් කළත් අමතක කරලා සමාව දුන්නු මිනිස්සු හැරගියත් අමතක නොකර අපි වෙනුවෙන්ම බලන් ඉඳපු මිනිස්සු ඒ තමයි ඔබට හදවතින්ම ආදරය කරපු මිනිස්සු. සබක පාරක් ඔබ ආයෙත් නාදරින් තාමත් මේ හිත තාමත් තියේ